සැදැහැවත් පිංගතුනි, අපි ජීවත් වෙනවා කියල කරන්නේ ජීවිතේ පුරාම විවිධ දේවල් හොය හොය ඇවිදින එක. මේ තාක් ජීවිතේ අපි කොච්චර දේවල් හෙව්වද? ඒ අතරින් බොහෝම ස්වල්පයක් අපිට අපේ කරගන්න, අපේ නමට ලියාගන්න පුළුවන් වුණා. හැබැයි පිංගතුනි, තාමත් අපේ මේ හෙවිල්ල ඉවරයක් වෙලා නෑ. අපි සල්ලි හොයනවා, යානවාහන හොයනවා, හොඳ රැකියාවක් හොයනවා, හොඳ ගෙදරක් හොයනවා, හොඳ දුවාදරුවෝ හොයනවා, හොඳ බිරිඳක්, හොඳ ස්වාමි පුරුෂයෙක්. මේ දේවල් අපි හොයනවා. ගෞරවය, කීර්තිය, මේ විදියට ඉවරයක් නැතුව අපි දේවල් හොයනවා පිංගතුනි. අපි කාගෙන් හරි ඇහුවොත් ඇයි ඔයා මේ දේවල් හොයන්නේ කියලා, ඒ කෙනාගේ පිළිතුර තමයි සතුට වෙනුවෙන් කියන එක. පිංගතුනි, ජීවිතේ පුරාම මිනිස්සු මේ හැම දෙයක් ඇතුළෙම හොයන්නේ සතුට. හැබැයි හොයන්න අපිට නැති වෙන්නෙත් සතුටම තමයි. පිංගතුනි, ආර්ය පරේෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සුන්ට හොයන්න පුළුවන් දේවල් දෙකක් ගැන. ඒ කියන්නේ මේ හොයන හැම දෙයක්ම ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි සෙවීම තමයි ආර්ය පරේෂණය. දෙවෙනි සෙවීම තමයි අනාර්ය පරේෂණය. හැබැයි පිංගතුනි, මේ ලෝකේ 99% දෙනා යෙදිලා ඉන්නේ අනාර්ය පරේෂණයක. ඒ කියන්නේ උතුම් දේවල් නෙවෙයි මිනිස්සු හොයන්නේ. වැඩකට නැති දේවල් හොයන ගමනක තමයි මිනිස්සු නිරත වෙලා ඉන්නේ. අපි පළමුවෙන්ම තේරුම් ගනිමු පිංගතුනි, මොකද්ද මේ අනාර්ය පරේෂණය කියන්නේ කියලා. ඒ කියන්නේ ඔබ දැනටමත් යෙදිලා ඉන්න පරේෂණය තමයි මේක. ඒ කියන්නේ පිංගතුනි, යම් කෙනෙක් ජරාවට පත්වෙමින් ඉන්න ගමන් ජරාවට පත්වෙන දේවල්ම හොයනවනම්, විනාශයට යන ස්වභාවයෙන් ඉන්න ගමන් විනාශයට පත්වෙන දේවල්ම හොයනවනම්, නැසී යන ස්වභාවයෙන් ඉඳගෙන නැසී යන දේවල්ම හොයනවනම්, ලෙඩ වෙන ස්වභාවයෙන් ඉන්න ගමන් ලෙඩ වෙන දේවල්ම හොයනවනම්, ශෝක කරන ස්වභාවයෙන්ම ඉන්න ගමන් ශෝකය ගෙනල්ල දෙන දේවල්ම හොයනවනම්, අන්න ඒකට අපි කියනවා අනාර්ය පරේෂණයක් කියලා. දැන් හැරිලා බලන්න ඔබේම ජීවිතේ දිහාවට. ඔබ යෙදිලා ඉන්නෙත් මේ වගේ පරේෂණයක නේද කියලා. ඒ කියන්නේ පිංගතුනි, අපි ජීවිතේ පුරාම හොයලා තියෙන්නේ ජීවිතයට දුක ගෙනල්ලා දෙන දේවල්. අර සමහර බිස්කට් ಜಾති, කෑම ಜಾති තියෙනවා. ඒ දේවල් කෑවන් පස්සේ සෑහෙන්න වතුර තිබහක් එනවා. කන ගමනුත් වතුර බොන්න ඕනි, කාලේ ඉවර වෙච්ච ගමනුත් වතුර බොන්න ඕනි. ඒ වගේ තමයි මේ ජීවිතේ අපි හොයන බොහෝ දේවල් නිසා අපිට දුක එනවා. ඒ දේවල් හොයන අතරෙත් අපි දුක අනුභව කරනවා. ඒ වගේම ලබාගත්තට පස්සෙත් දුකම විඳින්න සිද්ධ වෙනවා. මේක තමයි පිංගතුනි අනාර්ය පරේෂණයේ ස්වභාවය. මේක සෙවිය යුතු දෙයක් නොවන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. බුදු කෙනෙක්ගේ පහළවීමෙන් විතරක්මයි මිනිස්සුන්ට දැනගන්න පුළුවන් තමන් මේ යෙදිලා ඉන්නේ කිසිම තේරුමක් නැති
සෙවීමක එමත් නැත්තං අනාර්ය පර්යේෂණයක බව තථාගතයන් වහන්සේ එක උපමාවකින් දේශනා කරනවා. හරක් රැලක් ඉන්නවා. මේ හරක් රැල පස්සෙන් එක බෝරුවෙක් යනවා මමත් හරකෙක් කිය. හැබැයි ඒ බෝරුවා කොච්චර කෑ ගැහුවත් මමත් හරකෙක් කියලා ඒ බෝරුවා කවදාවත් හරකෙක් බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේ යම් කිසි පුජ්‍යලෙක් මමත් බෞද්ධයෙක් කිය කෑමොර දෙමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වන පිරිසත් එක්ක එකතු වෙලා හිටියත් ඒ කෙනා ආර්ය පර්යේෂණයක නිරත වෙන්නේ නැත්නම් ඒ කෙනා කවදාවත් බෞද්ධයෙක් බවට පත්වෙන්නේ නෑ පිංගතුනි. සැබෑ බෞද්ධයා කියන්නේ ආර්ය පර්යේෂණයක යෙදෙන කෙනෙක්. ඒ කෙනා සෙවිය යුත්තේ උතුම් දෙයක්. එහෙම නැතුව නැති වෙලා යන, කැඩිලා බිඳිලා යන, විනාශ වෙලා යන තමන්ගේ ජීවිතයට නොයෙක් අයුරින් දුක ගෙනල්ල දෙන දේවල් නෙවෙයි. ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් නිදහස් වෙච්ච ඒ උතුම් නිර්වාණය හොයන එක තමයි ආර්ය පර්යේෂණය කියන්නේ. සැබෑ බෞද්ධයෙක් සතර සතිපට්ඨානය, එවැගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර කමඨහන් මේ ආදී දේවල් වඩමින් උතුම් නිර්වාණය උදෙසාම ජීවිතේ ලොකු කාලයක් කැප කරලා දැවැන්ත සෙවීමක් කරන්න ඕනි මේ ආර්ය පර්යේෂණය උදෙසා. නමුත් අවාසනාවකට වගේ බෞද්ධයි කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනා තමන්ගේ ජීවිතයම කැප කරන්නේ අනාර්ය පර්යේෂණයක් වෙනුවෙන්. මේ මිනිස්සු ජීවිතේ පුරාම ලුහු බඳින්නේ අනිත්‍ය දේවල් පස්සේ. යම් කිසි දෙයක් අනිත්‍යයි නම් ඒ අනිත්‍ය දේ දුකයි. දුක් සහිත දේ අනාත්මයි. ඉතින් අනාත්ම දේවල් රැස් කරමින් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිත කාලය නාස්ති කරනවා නම් ඒක බොහොම නිරර්ථක වැඩක්. තමන් ජීවිතේ පුරාම හොයලා ගොඩගහගත්තු මිල මුදල් ටික, භෞතික සම්පත් ටික, මානුෂීය සම්බන්ධතා ටික අපිට දාලා යන්න වෙනවා. ඒකයි කිව්වේ මේ අනාර්ය පර්යේෂණය බොහොම නිරර්ථක තේරුමක් නැති දෙයක් කියලා. ඇත්තටම පින්වතුනි, මේ වෙද්දී බොහෝ දෙනාගේ ජීවිතය මේ අනාර්ය පර්යේෂණය උදෙසා හිර වෙලා ඉවරයි. ඉවරයක් නැති බැඳීම් ගොඩකට, ඉවරයක් නැති වගකීම් ගොඩකට, ඉවරයක් නැති යුතුයකම් ගොඩකට හිර වෙලා ඉවරයි. අපි වාහනයක් හයිවේ එකට දැම්මොත් ඒ හයිවේ මාර්ගයේ අපිට රිවර්ස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි ළඟම එක්සිට් එකෙන් වාහනේ එළියට දාගන්න එක. ඒ වගේ විවාහ ජීවිතයකට ඇතුළත් වුණාන් පස්සේ ආයේ ජීවිතය රිවර්ස් කරන්න බෑ. දැන් ඉතින් ඒ කිවිසුම ගැහුවනම් ජීවිතාන්තය දක්වාම ඒ වගකීම් ටික, යුතුයකම් ටික ඉටු කරන්නම සිද්ධ වෙනවා පින්වතුනි. එහෙම කෙනෙකුට එදිනදා ජීවිතය බැලන්ස් කරගෙන දරුවෝන්ගේ වගකීම්, බිරිඳගේ වගකීම්, රැකියාව මේ දේවල් කරගෙන යාන්තම් කොහොම හරි හුස්ම ටික රැකගන්න ජීවන අරගලයක යෙදෙමින් මිල මුදල් සෙවීම උදෙසා කටයුතු කරනවා හැරෙන්නට, නිවන හොයන්නට, සංසාර දුකින් නිදහස් වෙන මාවතක් සොයන්නට ආර්ය පර්යේෂණයක නිරත වෙන්නට වෙලාවක් නැහැ පින්වතුනි. ඔබ මේ
බණ ටික උනත් අහන්නේ මොකක් හරි වැඩක යෙදෙන ගමන් අනාර්ය පරේක්ෂණයක යෙදෙන ගමන් තමයි ඔයා මේ බණ ටික උනත් අහන්නේ. ඒ තත්වෙට ඒ තැනට අද ඔබේ ජීවිතය පත් වෙලා තියෙනවා. රිවර්ස් කරන්න බැරි ගමනක ඔයාට යන්න වෙලා තියෙනවා. ඉවර කරන්න බැරි වැඩ ගොඩක යෙදෙන්නට ඔබට සිද්ධ වෙලා තියෙනවා. තිබහට ලුණු වතුර බොනෝ වගේ. කියන්නේ කොච්චර බිව්වත් තිබහ අඩු වෙන්නේ නෑ, වැඩි වෙනවා මිසක්. ඒ වගේ මේ අනාර්ය වූ දේවල්, කියන්නේ අනිත්‍ය වෙලා යන දේවල්, නැසී යන දේවල් හොයලා හම්බ කරලා ගොඩ ගහලා ඉවරයක් කරන්න බෑ. කොච්චර හෙව්වත් ඒ ටික ප්‍රමාණවත් මදි. ඔයා ගෝල් එකට ලං වෙත්තිම ඒ ගෝල් එක තව ගව් ගානක් ඈතට යනවා. චුට්ටක් හිතලා බලන්න. ඔයා පොඩි කාලේ සෙල්ලම් බඩු හෙව්වා. ඊට පස්සේ ටිකක් තරුණ වයසට එද්දී අධ්‍යාපනය හෙව්වා. තව ටිකක් තරුණ වෙද්දී ආදරය හෙව්වා. ඊට පස්සේ ගෙයක් දොරක්, ඉඩමක්, වාහනයක් හෙව්වා. ඊට පස්සේ විවාහයක් හෙව්වා. ඊට පස්සේ දරුවෝ හෙව්වා. දරුවොත් හම්බුණාට පස්සේ දරුවන්ගේ ස්ථාවරත්වයක්, දරුවන්ගේ අනාගතයක් හොයන්න පටන් ගත්තා. දරුවන්ගේ අනාගතෙත් හොයලා දීලා ඒගොල්ලෝ විවාහයට පත් කරාට පස්සේ ඒගොල්ලොන්ගේ මුණුබුරෝ, මිනිබිරියෝ, ඒගොල්ලොන්ගේ අනාගතයත් ඔයාට දැන් හොයන්න සිද්ධ වෙලා. ඒගොල්ලොන්ගේ රැකබලා ගැනීමත් ඔයාටම කරන්න සිද්ධ වෙලා. මේක තමයි ගිහි ජීවිතයක ස්වභාවය. මේක තමයි අනාර්ය පරේක්ෂණයක යෙදෙන පුජ්‍යලයාට උරුම වන දේ. නිකම්ම බුද්ධෝත්පාද කාලය නාස්ති වෙලා යන එක. තමන් දන්නවා මේ දේවල් හොයලා තේරුමක් නෑ. මං හොයන්න ඕනි නිවන. මම මේ දුකින් නිදහස් වෙන්න ඕනි. එහෙම කැමැත්තක් තිබුණත් ඒ දෙයට යොමු වෙන්නට වෙලාවක් නෑ. ඒ දෙයට යොමු වෙන්න අවකාශයක් නෑ. නැති වෙලා යන දේවල් ගොඩක් හොයන්න වාගේ ජීවිතය කේන්ද්‍රගත වෙලා, ප්‍රෝග්‍රෑම් වෙලා ඉවරයි. හැබැයි පින්වතුනි, මේකෙන් නිදහස් වීමක් තියෙනවා. මේකෙන් ගැලවීමකුත් තියෙනවා. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය පරේක්ෂණයක නිවන හොයන ගමනක යෙදෙන්න කියලා බුද්ධ ශ්‍රාවකයන්ට දේශනා කරලා තියෙන්නේ. මේ ආර්ය පරේක්ෂණ සූත්‍රයේදී දිරණ, වෙනසෙන, මරණයට උරුමකම් කියන ලෝකයක් ඇතුලේ නොදිරණ, නොමැරෙන තත්වයක් සොයන එක තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඉතින් පින්වතුනි, ඒ වගේ නිවනක් හොයන්න ගත කරන කාලය කවදාවත් කාලය නාස්ති කිරීමක් නෙවෙයි. කාලය අපතේ හැරීමක් නෙවෙයි. මේ ආර්ය පරේක්ෂණේ යෙදෙන පුජ්‍යලයා ප්‍රායෝගිකව කරන්න ඕනි දේවල් කිහිපයක් ගැන දැන් අපි අවධානය යොමු කරලා බලමු. ඉස්සෙල්ලම කරන්න ඕනි යථාර්ථය අවබෝධ කරගන්න එක. ඒ සඳහා මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවණින් විමසා බැලීම අත්‍යවශ්‍යයි. ඒක තමයි පළවෙනි අංගය. පින්වතුනි, යම් කිසි දෙයක් අනිත්‍ය වශයෙන් දැක්කේ නැති වුණොත්, කෙස් ටිකක් වශයෙන් දැක්කේ නැති වුණොත්, මස් ටිකක් වශයෙන් දැක්කේ නැති වුණොත්, ඇටකටු ටිකක් වශයෙන් දැක්කේ නැති වුණොත්, ඒ කෙනා මේ ලෝකයට નિરાයාසයෙන්ම බැඳිලා යනවා පින්වතුනි. ඒ කෙනා මේ දේවල් නිට්ටයයි, සුඛයි, සුන්දරයි, ආස්වාද ජනකයි ආදී වශයෙන් හිතාගෙන මේ දේවල් පස්සේ යන්නම
මේ දේවල් උරුම කරගන්න එකම ජීවිතේ මූලික හරය කරගෙන අරමුණ කරගෙන ජීවත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට නිවන කියන්නේ හීනයක්ම විතරයි. ඔබ ගත කරන හැම දවසක් පුරාවටම මේ අනිත්‍ය නුවණින් මෙනෙහි කිරීම සිද්ධ කරන්න. යම්කිසි ආහාරයක් ගනිද්දී, ඔබ ඉරියව් පවත්වද්දී, යම්කිසි කෙනෙක් එක්ක කතා කරද්දී, රූපයක් බලද්දී, ශබ්දයක් ඇහෙද්දී, ගඳ සුවඳ දැනෙද්දී, මේ හැම අරමුණකම තියෙන අනිත්‍ය ස්වභාවය පෙර නොතිබී මේ මොහොතේම හටගෙන අනාගතයට ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවය දකින්න උත්සාහ කරන්න. තමන්ගේ හිත දිහා නිහඬව බලන් ඉන්න. එහෙම බලන් ඉන්නකොට ඔබට පෙනේවි ටික වෙලාවක් යනකොට තමන්ට එනවා දැන් මෙහෙම හිටිය ඇති. මෙතෙන් ටිකක් නැගිටලා කොහාට හරි යන්න ඕනි. කාත් එක්ක හරි කතා කරන්න ඕනි. YouTube එකට ගිහින් වීඩියෝ එකක් බලන්න ඕනි. TV එක බලන්න ඕනි. සින්දුවක් අහන්න ඕනි. ඒ විදියට හිතට එන හැඟීම් දකින්න, කොහේ හරි යන්න ඕනිකම දකින්න, කාත් එක්ක හරි කතා කරන්න ඕනිකම දකින්න. මේ චංචල භාවයට, දඟලන ස්වභාවයට පත්වෙන හිත දකින්න. ඒ හිතත් අනිත්‍ය බව නුවණින් මෙනෙහි කරන්න. ඒ කතා කරන්න එන උවමනාවත් අනිත්‍ය භාවයට පත්වලා යනවා පින්වතුනි. ඒ වගේම ඇවිදින්න තියෙන උවමනාවත් අනිත්‍ය භාවයට පත්වලා යනවා. ඔබ මේ ජීවිතේ අත්දකපු යම්තාක් සුන්දර රූප ඇද්ද, ඒ හැම රූපයක්ම අනිත්‍ය භාවයට මේ මොහොත වෙද්දිත් පත්වලා අවසానයි. යම්තාක් සුන්දර ශබ්ද ඇහුවනම් ඒ හැම ශබ්දයක්ම අනිත්‍ය භාවයට පත්වලා ගියා. එහෙනම් ඔයා මේ හොයමින් ඉන්න රූප, ශබ්ද, ගන්ධ මේ දේවල් වලට සිද්ධ වෙන්නේ ඒකම තමයි. අන්න එහෙම අනිත්‍ය මෙනෙහි කරන කෙනා ඉවරයක් නැති ටාගට් පස්සේ, ඉවරයක් නැති ගෝල් පස්සේ යමින් තමන්ගේ ජීවිතය නාස්ති කරන්නේ නැහැ. තමන්ට ජීවත් වෙන්න ගයක් තියනවා නම් ඒ කෙනා දඟලන්නේ නැහැ ගමේ තියෙන ලොකුම ගෙදර හදන්න. ගමේ තියෙන මිලම වාහනේ තමන්ගේ වාහනේ බවට පත් කරගන්නට. ඒ කෙනාට අවශ්‍ය නැහැ ලංකාවේ ලොකුම කෝටිපතිය බවට පත් වෙන්න. ඒ කෙනාට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සපුරා ගත්තට පස්සේ එතනින් එහාට මේ නැති වෙලා යන දේවල් ගැන වෙහෙසෙන්නේ නැහැ. ඒ කෙනා ඒ ඉතිරි කාලය යොදවන්න පුළුවන් භාවනාවක් කරන්න, බණ ටිකක් අහන්න, අජරාමරෝ නිවන ස්පර්ශ කිරීම උදෙසාම කටයුතු කරන්නට. එහෙම නැත්නම් පින්වතුනි, ජීවිතේ කොච්චර වයසට ගියත් අවුරුදු 70ක් හෝ 80ක් වුණත් නිවන උදෙසා කටයුතු කරන්න නම් නිදහසක් කවදාවත් එන්නේ නැහැ. අනිත්‍ය දකින්නේ නැති කෙනාට. ඒ කෙනා වයස අවුරුදු 80 වෙදිත් කල්පනා කරන්නේ කොහොමද තව ටිකක් මුදල් හොයන්නේ, කොහොමද තව ටිකක් මගේ කීර්ති නාමය උසස් කරගන්නේ, තව නම්බු නාම ටිකක් හොයාගන්නේ කොහොමද? ඒව තමයි කල්පනා කරන්නේ. හැබැයි ආර්ය පරේෂණයක නිරත වෙන බෞද්ධයෙක්, ඒ අනිත්‍ය සංඥාව වඩන කෙනෙක් ඒ தත්ත්වයට වැටෙන්නේ නැහැ. ඊළඟට කරන්නට අවශ්‍ය දේ තමයි අනිසි ඇල්ම බැහැර කරගන්න එක. තමන් ජරා, ව්‍යාධි, මරණ කියන ස්වභාවයන්ට යටත් බවත්, තමන් හොයන ලෞකික දේවලුත් එසේම එම ස්වභාවයන්ටම
අයිති වන බවත් වටහාගෙන ඒවා කෙරෙහි පවතින අහිතකර බැඳීම ලිහිල් කර ගැනීම අපි සිද්ධ කරන්න ඕනි පිංගතුනි. මේ අනිසි ඇල්ම කියන එක තමන්ට කවදාවත් යහපතක් උදා කරලා දෙන්නේ නැහැ. කාම වස්තුන් කෙරෙහි තියෙන ඒ දැඩි තද බැඳීමම තමයි අපි ඒ දේවල් පස්සේ යන්න, ඒ දේවල් බදාගෙනම ජීවත් වෙන්න අපි උනන්දු කරන්නේ. ඊළඟ කාරණය තමයි පිංගතුනි, නිවන කියන දේ අපේ ජීවිතේ අරමුණක් කරගන්න ඕනි. ප්‍රමුඛතම අරමුණ බවට පත් කරගන්න ඕනි. බලන්න, අලුතෙන් ගයක් හදන්න, අලුතෙන් ඉඩමක් මිලදී ගන්න, අලුත් කාර් එකක් ගන්න අපි කොච්චර හීනමවනවද? ඒ ප්ලෑන්ස් වෙනුවෙන්, ඒ ගෝල්ස් වෙනුවෙන් අපි කොච්චර ප්ලෑන් හදනවද? මං ලබන වාසය වෙද්දී ඉන්න ඕනි මෙන්න මෙතන. තව මාස 2කින් මෙච්චර සල්ලි හොයන්න ඕනි. මම මෙන්න මේ බිස්නස් එක පටන් ගත්තොත් අනිවාර්යෙන් අලුත් වාහනයක් ගන්න පුළුවන්. මේ විදියට අපි නිරන්තරයෙන් මේ ලෞකික දේවල් රැස් කරගන්නට සැලසුම් කරනවා. හැබැයි මට කියන්න, ඔයා කවද්ද නිර්වාණය වෙනුවෙන් සැලසුමක් හැදුවේ? මම මේ අවුරුද්දේ හැම පෝයටම සිල් ගන්නවා. මං හැමදාම දවසට පැයක් ආනාපාන සති භාවනාව කරනවා. මං නිරන්තරයෙන් මේ අවුරුද්ද ඇතුලේ 4 සතිපට්ඨානය වඩමින් ජීවත් වෙනවා. මම හැමදාම දවසට පැයක්වත් බණ අහනවා. මේ වගේ අරමුණු, මේ වගේ සැලසුම් ඔය ඇති කරගත්තද නිවන කියන අරමුණ වෙනුවෙන්, නිවන කියන අල්ටිමේට් ගෝල් එක වෙනුවෙන් ඔයා මොනවද හදපු සැලසුම්? ඔයා කවද හරි හීන දැක්කද නිර්වාණය වෙනුවෙන්? නෑ පිංගතුනි, අපි හැමදාමත් කරේ නිවන කියන දේ ප්‍රාර්ථනා කර කර ඉන්න එක විතරයි. ඒක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා හිතාගෙන ප්‍රාර්ථනාවක් විදියට විතරක්ම අවසන් කළා. ඒ වෙනුවෙන් වැඩ කළේ නෑ කවදාවත්. එහෙනම් පිංගතුනි, අද ඉඳන් හරි අපි ඒ තත්වයෙන් අත මිදලා නිවන කියන දේ තමන්ගේ ජීවිතේ ප්‍රමුඛතම අරමුණ බවට පත් කරගෙන වැඩ කරන්න ඕනි. ඒ වෙනුවෙන් ඊළඟ කාරණය තමයි ප්‍රායෝගික පිළිවෙතකට අවතීර්ණ වීම. ඒ කියන්නේ පිංගතුනි, නිවන කියන දේ තමන්ගේ අරමුණක් බවට පත් කරගත්තට පස්සේ ඒ අරමුණ වෙනුවෙන්, ඒ අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා අවශ්‍ය කරන සීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්ම තමන්ගේ දෛනික ජීවිතය ඇතුලේ පුරුදු පුහුණු කරන මට්ටමකට අපේ ජීවිතය අරන් එන්න ඕනේ. අපි කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඒ අහන දේවල් ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කරන්නේ නැත්නම්, දැන් මේ ධර්ම දේශනාව හරහා ඔබ ආර්ය පරිශ්‍රණය කියන්නේ මොකක්ද? අනාර්ය පරිශ්‍රණය කියන්නේ මොකක්ද? ඒ දේවල් දැනුවත් වුණාට වැඩක් නැහැ. ඔය අදින් පස්සෙත් අනාර්ය පරිශ්‍රණයකම, ඒ කියන්නේ නැසී යන දේවල්ම, තේරුමක් නැති දේවල්ම හොයන ගමනක, හොයන රේස් එකක ජීවිතය ගත කරනවා නම් ඔයාට දැන් මේ රේස් එක නතර කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. තේරුමක් නැතුව දුවන කෙලවරක් නැති මේ මැරතන් එක ඉවර කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් තාගේ හිත යොමු කරන්න ඕනි ආර්ය පරිශ්‍රණයකට. කවදාවත් නැති වෙන්නේ නැති, අහිමි වෙන්නේ නැති, ජරාවක් නැති, මරණයක් නැති උතුම් වූ
නිර්වාණය උදෙසා ඔබේ ජීවිතය යොමු කරන්න අවශ්‍යයි. ඉතින් පින්වතුනි, ගෙවෙන හැම දවසකම තමන් වඩන කුමක් හෝ භාවනාවක් ඇති. එහෙම භාවනාවක් නැත්නම් හැමදාම පුරුදු කරන භාවනාවක් ඔයා අද ඉඳන් පටන් ගන්න. ඒ භාවනාව හැම දවසකම අඩුම 5ක්වත් පුරුදු කරන්න. ඒක එක තැනක වාඩි වෙලා කරන්නම අවශ්‍ය නැහැ. ගමනක් යන ගමන් හරි, එදිනෙදා වැඩ කරන ගමන් හරි ඔයාට පුළුවන් ඒ භාවනා කමටහනෙම තමන්ගේ හිත තියාගෙන ඒ කටයුතු කරන්න. බුද්ධ කාලේ තරම් ජීවිතවලට නිදහසක් අද කාලේ අපිට නැහැ. ඒක ඇත්ත. නිවන වෙනුවෙන්ම වෙන් කරන්න වෙලාවක් ඔයාට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ජීවිතේ ප්‍රමුඛ කාර්ය නිවන බවට පත් කරගන්න. ඒ කියන්නේ අනිත් මොන වැඩේ කරත් මං කෙලෙස් නසන්න ඕනි, මං රාගය දුරු කරන්න ඕනි, මං ද්වේෂය දුරු කරන්න ඕනි, මං මෝහය දුරු කරන්න ඕනි කියන අරමුණින් ඔයා ජීවත් වෙනවා නම් ඔයාට පුළුවන් එදිනෙදා ජීවිතය ඇතුලේ තරහක් එද්දී ඒක අඳුරගෙන එතනින් අයින් වෙන්න. රාගයක් එද්දී තමන්ගේ හිත දැකලා තියෙන සැබෑ ස්වභාවය අඳුරගන්න. ඒ දේවල් වලින් අයින් වෙන්න. ඉතින් පින්වතුනි, මේ විදියට තමන්ගේ ජීවිතය ඇතුලේ ප්‍රායෝගිකව ධර්මය පුරුදු පුහුණු කරද්දී නිරන්තරයෙන්ම ඔබේ මේ ආර්ය පරේෂණය සම්පූර්ණ වෙන දවසක් අනිවාර්යෙන් මේ ජීවිත කාලය තුලදීම ඔබට පැමිණෙනවා. ඒක මරණින් මත්තේ ලබන දෙයක් නෙවෙයි. මේ ජීවිතයේදීම ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. හොඳයි පින්වතුනි, ඔබ මෙතෙක් වේලා මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ ආර්ය පරේෂණය සම්පූර්ණ කර ගැනීම උදෙසා හේතු වාසනා වේවා, පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි, ඔබටත් පුළුවන් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තව කෙනෙකුට මේ ධර්ම දේශනාව ෂෙයා කරලා අහන්න සලස්සලා මේ ධර්ම දාණයට දායක වෙන්න. අපි තවත් වැදගත් ධර්ම දේශනාවකින් හම්බ වෙමු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.